මේ රටේ ගොවියාගේ නිෂ්පාදකයාගේ නිෂ්පාදනය කරන දේවල් අස්වැන්න හෝ වෙනයම් භාණ්ඩයක් සාධාරණ විදියට වටිනාකමක් සහිතව අලෙවි කර ගැනීමේ අවශ්‍යතාවයක් මේ රටේ තියෙනවා. අපි තාමත් දකිනවා අපි රජයක් ගත්තත් මේ රටේ ගොවියට තාම සාධාරණ ඉෂ්ට කර ගන්න අපිට පුළුවන්කම ලැබිලා නැහැ. අවංකව ගත්තොත් මේ දවස්වල අපි බදුල්ල දිස්ත්‍රික්කයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඉතිහාසයේ මුහුණ දුන්නා වගේම අර්ථාපල් ගොවියගේ ප්‍රශ්න. මේනොට වැලිමඩ ආශ්‍රිත ඌව පරණගම් ප්‍රදේශවල අර්ථාපල් ගැලවෙනවා. අර්ථාපල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න සාමාන්‍යයෙන් ගොවියට රුපියල් 230ක් වැය වෙනවා. නමුත් අද වෙනකොටත් අපි දැන් කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානට උදේ කතා කරා 150, 160, 170, 180න් ඉහළට අර්ථාපල් විකුණ ගන්න අපිට පුළුවන් කමක් නැහැ. ඉතින් සමහර ගොවියෝ දැන් අර්ථාපල් පොළොව යට තියාගෙන ඉන්නවා මිලක් එයි කියන බලාපොරොත්තු. ඒතර ගොවියන්ගේ පැත්තෙන් තියෙන මැස්විල්ලක් තමයි විදේශ වෙළඳ පොලේ අර්ථාපල් ලංකාවට ආවම අපේ වට මිලක් නැති වෙනවා. එතකොට මේ වෙනකොට විදේශ අර්ථාපල් වලටත් ආනයනික අර්ථාපල් වලට රුපියල් 80ක බද්දක් පනවලා තියෙනවා. එහෙම තියෙද්දි විදේශීය අර්ථාපල් මේ වෙළඳ පොළවල් වල රුපියල් 190ට කිලෝ එකක් පාරිභෝගිකයට ලබා දෙනවා. ඉතින් අපේ ගොවියට ඒවත් එක්ක තරඟ කරන්න බෑ. ඉතින් ජනාධිපතිතුමත් එක්කත් අපි කතා කරා, වෙළඳ ඇමැතුමත් එක්කත්, කෘෂිකර්ම ඇමැතුමත් එක්කත් කතා කළා. යම් සාධාරණ පිළිවෙතක් ඉක්මනින් සකස් කරගත යුතු තියෙනවා කියන එකත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. මොකද අපිට මේ වගේ මධ්‍යස්ථානවල අපේ ගොවි ජනතාවගේ නිෂ්පාදකයක දේවල් අලෙවි කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.